එතකොට දැන් මේ සමහරක් අය හිතන් ඉන්නවා මේ උපාසක කිව්වම් බලන්නකෝ දැන් මේ සිල් ගන්න උපාසකම්ම කෙනෙක් ගියත් මොනවා හරි වැරද්දක් වුණොත් එහෙම කියන්නේ. හතර පොයේටම සිල් ගන්න උපාසකම්ම ඒ උනට බලන්න එපා. කියලා නෙවෙයිද කියන්නේ. එහෙමයි කියන්නේ. එතකොට සිල් ගන්න එක්කෙනාගේ සීලය තමයි ගොඩක් අය හොයන්නේ. බලන්නේ නැද්ද කියලා? නේද? මම අහගෙන සමහර හාමුදුරුවෝ මේ උපාසකම්මලා ඉස්සරහ තියාගෙන උපාසකම්මලා මුන්දලා මෙහෙම හිටියට ඒ කාලේ මෙහෙමයි කියලා කියනවා. මම කොයිතරම් නරකද කියලා. මම කල්පනා කළේ අපේ උපාසකම්මලා කොච්චර හොඳද? මොනතරම් ඉවසීමක් තියනවද? මට නම් බෑ ඔහොම ඉවසන්න. ඒක නැගිටලා යනවා මම. උපාසකම්මලා ඒත් වැඳගෙන අහගෙන ඉන්නවනේ. ඒ කියන්නේ කොච්චර ධර්මයේ අවබෝධයක් තියෙනවද නේද? හොඳ ඉවසීමේ ගුණයක් අපේ උපාසකම්මලා තුල තියෙනවා. මේ කියන වචන සමහරක් ඇත්තෝ හිතන් ඉන්නවා මේ උපාසකම්මා කිව්වහම එයා නිවන් දැක්ක වගේ කෙනෙක් කියලා. ඔක සමහර හාමුදුරුවෝත් වැරදියට තේරුම් ගන්නවා. මිනිස්සුත් එහෙමයි වැරදියට තේරුම් අරන් තියෙනවා. දැන් පන්සිල් පින්නතුනේ ඔයත් උදෙත් සමාදන් වෙනවා. දවාලෙත් සමාදන් වෙනවා. හැන්දෑවට සමාදන් වෙනවා. ආයි රැට අවුරුත් රැටත් සමාදන් වෙනවා. ඇයි? කැඩෙන නිසා. නේද? නැත්තම් ජීවිතේට මේක වතාවයිනි සිල් ගන්න ඕනේ. ඔය සමහරක් අය කියන්නේ ඔය සිල් ගත්තාම සිල් දැන් පන්සලේදී විතරක් සිල් රැකලා මදිලු ගෙදරදීත් රකින්න ඕනේ. ඕ අහනකොට මේ සිල් ගන්න ඉන්න උපාසකම්මලවත් නිකන් පසුබට වෙනවා. හරි අවබෝධයක් නැති වුණොත් වැටහීමක් නැති වුණොත් එහෙම සිල් ගන්න පන්සලට යන්න ටිකක් ඒ ඇත්තොත් මැලි වෙනවා. ඇයි? ඒ කියන කත ඇත්තනි කියලා හිතෙනවා. පොයට සිල් සමාදන් වුණාම ඒ සීලය පොයට විතරක් පන්සලට විතරක් හරියන්නේ නැල්ලු. ගෙදරක් තියෙනවා. ඉතින් එහෙනම් ගෙදර පන්සලක් වෙනවා. දැන් එහෙම බැරි නිසා තමයි අපි මහාන වෙලා ඉන්නේ. දැන් මේ අපේ මේ නින්නාස්සේ මේ විදියට ඉන්නේ එහෙම බැරි නිසා. අපි උපසම්පදා සීලය නම් ආපහු කඩන්න බෑ. දැන් උපසම්පදා සීලය කැඩුනොත් සිල්පද ප්‍රධාන හතරක් තියෙනවා. ඔය සිල්පද හතරෙන් එකක් හරි කැඩුනොත් එහෙම තල් ගහේ ගොබේ කැඩුනා වගේ. ආයි මහාන කලාට වැඩ නෑ. මහානායක හඳුරු මහාන කළත් ආයි මහානකම පිටින්නේ නෑ. මහානකම පැවිද්ද ඉවරයි. කොහේවත් බුදුහාඳුරු දේශනා කළා තියෙනවද? පොය දවසේ සිල් සමාදන් වෙච්ච අට සිල් දස සිල් ඔය උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනෙක්ගේ සිල්පද කැඩුනොත් ආයිනම් එයාට සිල් ගන්න දෙන්න එපා කියලා. ඉතින් එන එමත් දේශනා කරන්න එපා නේද? බුදුරජාණන් වහන්සේ දන්නවා සිල් කැඩෙනවා. ඒක අපිත් දන්නවා නේද? උපාසකයන්ට වතින් මේ සිල් බිඳෙනවා. ඒ සිල් ආරක්ෂා කරන්න බෑ. දැන් කොහොම කල්පනා කළොත් බලන්නකෝ. දැන් ඔයත් අද අට සිල් නේද සමාදන් වුනේ? ඔය අට සිල් වලදී කියනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා. බඹසර වසනවා කියලා නේ කියන්නේ නේද? ඒ කියන්නේ අද දවසේ ලිංගික ඇසුරක් ඇත්තේ නැහැ. නේද? කාමයෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක නේ කියන්නේ. දැන් ගිය සතියේ කසාද බැඳපු දුවෙක් පුතෙක් ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඉන්නවා. හරි වැඩේ වෙන්නේ. ගෙදර ගිහිල්ලවත් හැසිරෙන්න වෙන්නේ සිල් සමාදන් වෙච්ච අය වගේ. පෞල් ජීවිතෙත් කඩන් වැටෙනවා. නේද? එහෙම නෑ. බුදුහා ඇත්ත මේ ආර්යකාන්ත සීලය පංච සීලය හරි අපි රහතන් වහන්සේලා රහත්භාවයටපත් උනේ මේ සීලය එම රැක්ක නිසා දිවිහිමියෙන් රැක්ක නිසා. බුදුහාඳුරු දේශනා කළා තියෙන්නේ අචිත්‍රානි අසබලානි අකම්මසානි නේද? සිදුරු තියෙන්න බෑ, කැඩෙන්න බෑ, පොකුරට රකින්න ඕනේ සීලය. එහෙමනේ සීලය රකින්න කියලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් දෙවියෙක් ඇහුවා මම මෙතන දේශනා කළා තියෙනවා මීට කලින් කිංසු යාව ජරා සාදු. වයසට යනකම් මැරෙනකම් ජරාවටපත් වෙනකම් මොකද්ද රකින්න ඕනි කරන්න ඕනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලං යාව ජරා සාදු. වයසට යනකම් සිල් රකින්න පුළුවන් නම් තමයි හොඳම. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම තමයි. ඇත්ත. වඩා හොඳ එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේම වරක් දේශනා කරනවා ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායි. එක දවසක් හරි සිල් රකින්නවා නම් ඒක
ජීවත් වෙන ජීවිත අතර උතුම් කියලා මම දේශනා කරනවා කියලා බුදුහාමුදුරු දේශනා. ඒක නිසා සිල්පදයක් සීලය එක දවසක් හරි රකින්න පුළුවන් නම් ඒක හරි වටින දෙයක්. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට අපි සිල් සමාදන් වෙන පින්වත් පිරිස දැන් ඔය කියන්නේ සමහරක් ඇත්තෝ සිල් සමාදන් වෙලා යන ගමන් පොලිසල්ලි එකතු කරනවා. ඒ පන්සලට එන පාරෙත් ඉන්න පොලියට ගත්තා. ඒ අයගෙන් සල්ලි එකතු කරනවලු. ඊළඟට තව සමහරක් ඇත්තෝ කියනවා සිල් සමාදන් වෙලා ගෙදර ගිහිල්ලා එහා පැත්තේ ගෙදර එක්කෙනත් එක නැති කුණුහරුපයක් නැල්ලු කී රණ්ඩු වෙනවලු. ඒ කියන කොටත් බයින්නේ කොහොමද? පොයට නම් සිල් ගන්නවා කියලා තමයි කියන්නේ. ඒ සිල් සමාදන් වුණා කියලා එහෙම සීලය රකින්න පුළුවන් නම් පුදුම හිතක්. එහෙම සීලය රකින්න පුළුවන් නම් හොඳ ධර්ම අවබෝධයක්. ඇත්ත. එහෙම රකින්න පුළුවන් නම් තමයි හොඳ. එහෙම රකින්න එක තමයි වටින්නේ. හැබැයි අපි පෘථග්ජනයි. නේද? අපේ අතින් වැරදි වෙනවා. අපි ඒ නිසා තමයි බලන්නේ පොය දවසටවත් අඩුම තරමේ මේ පැය 7ක් 8ක්වත් සීලය සමාදන් වෙලා සිල් රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ කියන හැඟීම මම ඊට කලින් කියලා තියෙනවා. බැරි වෙලාවත් දැන් මෙතන මේ සිල් රෙද්ද පොරවගෙන හරි සංසුන්ව ඉන්න භාවනා කරනකොට සක්මන් කරනකොට දැන් අර මළුවේ ඇවිදිනකොට හරි තැම්පත්ව යන්නේන උපාසකම්ම කෙනෙක් හෙට වෙඩින් එකක් තියලා නැටුවොත් මොකද වෙන්නේ? නාටනවා නේද? ඒ විතරක් නෙවෙයි වැඩිහිටි සමිතියෙන් ওই වන්දනාචාරිකායම යනවා බලන්න බස් එකේ නටන නැටි. උපාසකම්මල වයසට අනේ කොච්චර වටිනවද සතුටෙන් ඉන්නවනේ වයසට ගිහිල්ලා. නැටුවේ කියලා කාටවත් හානියක් වෙනවද? Tamanටවත් හානියක් වෙනවා නම් අනුන්ට හානියක් වෙනවා නම් නොකලට කමක් නැහැ. ඉතින් හැමදාම අර කියනා වගේ සිල් ගත්තා වගේ ඉන්න පුළුවන්ද? ඒ මොනොත් මෙච්චරවත් සිල් ගන්නෙ නැහැ. දැනුත් ඔය පොඩ්ඩක් නිදහස තියෙන නිසා තමයි මෙහෙම හරි සිල් ගන්නෙ. ওই විදියට හිර කරන්න ගියොත් එහෙම මේ එන ටිකවත් එන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි වැරදියට තේරුම් ගන්න එපා. සිල් සමාදන් වෙලා දිවි ඇතිතෙක් රකින්න පුළුවන් නම් කඩන්නේ නැතුව බිඳින්නේ නැතුව සීලය අචිද්‍ර සීලයක් හැටියට ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. හැබැයි මොහොතක් හරි දවසක් හරි සීලය ආරක්ෂා කරනවා නම් යම් කිසි කෙනෙක් ඒක හරි වටිනවා. අනිත් එක පින්නතුනේ අවබෝධයක් වැටහීමක් මේ සිල් රැකීමේ තියෙන ආනිසංස ගුණය පිළිබඳව ඊළඟට රහතන් වහන්සේලා රහත්ුනේ මේ සීලය රැකපු නිසායි අපිත් ඒ විදිහට සීලය රකින්න ඕනි කියන අවබෝධය නැති කෙනෙක් සිල් සමාදන් වෙන්නේ නැහැ නේද? සිල් සමාදන් වෙන්නේ නැහැ. සමහරක් අය ආසාවටත් සිල් ගන්න. දැන් ওই වෙසක් පොයට මේකනේ සිල් ගන්න නැත්තු වැඩි වෙන්නේ. ඒ පොයට සිල් සමාදන් වෙනවා. දැන් එහෙම ඇත්තොත් නැති වෙන ඔය කතා ඇහුවොත් ඒ කියන විදිහට දැන් මාළු විකුණන කෙනෙකුට එහෙම සිල් ගන්න බෑනේ කවදාවත්. මාළු වල්ලලා ජීවත් වෙන මිනිස්සුෙකුට සිල් ගන්න පුළුවන්. ඒ මිනිස්සයා සිල් ගන්නේ කොහොමද? නේද? ඊළඟට බැංකුවක වැඩ කරන නෝනා කෙනෙකුට මාත්‍යෙකුට සිල් ගන්න පුළුවන්. ඇයි පොලියට දෙනවනේ? බැංකුවෙන් නිකන් දෙනවද සල්ලි? පොලියට නෙදෙන්නේ. නේද? මිච්ඡා ජීව තමයි බුදුහාඳුරන්ගේ දේශනාවට අනුව. හැබැයි අපි මේවා කාලීනව තේරුම් ගන්නට ඕනේ. මේ සියල්ලක්ම හොඳයි කියන එක නෙවෙයි වැරදියට තේරුම් ගන්න එපා. කාලය මම මේ කියන්නේ මේ අද කාලයේ හැටියට මිනිසුන්ට මේ වැරදි වැටහීමෙන් මිනිසුන්ව මුදව ගන්නට ඕනේ. අවබෝධ කරවලා දෙන්නට ඕනේ. නැත්නම් සමහරක් වෙලාවට බය හිතෙනවා උපාසකම්මල. එහෙම බය හිතෙනවා මම දැකලා තියෙනවා සමහරක් දේශකයන් වහන්සේලා ওই විදියට උපාසකම්මලට සිල් ගන්න නැත්තන්ට මේකුත් දේවල් කියනවා. ඒ නිසා පින්නතුනි සතුටු වෙන්න. ඔය ඇත්ත පැය කිහිපයක් හරි. ඔය පැය ටික එකතු කරලා බැලුවොත් පොයවල් ටික ජීවිතේ කොච්චර කාලයක් ඔයත් සිල් රැකලා තියෙනවද? මොනතරම් වටිනවද? පාරමිතාවක් පුරනවනේ. හරි වටිනවා. ඒ නිසා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්කම තියෙනවා.